ගොඩක් SMPS වල එහෙම බලා ගන්න පුළුවන් උත්තරපත්තර එක. මේක චෙක් කරන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. බෙඩ් බෝඩ් එකේ assemble කරන් තින්නේ ඔය සැකලයක් මේ බල්බ් එක මේ ඔන් ඔෆ් වෙනවා. ඒ කියන්නේ හොලෝ ටැප් ට්‍රාන්ස්ෆර් එක ෂෝට් වෙලා තියෙනවා. ඒ කියන්නේ උත්තරපත්තර එක හොඳ නැහැ. සාදරයෙන් පිළිගන්නවා SLS YouTube channel එකට. අද මම මේ ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ ඔක්ටා කප්ලර් එකක් කොහොමද චෙක් කරගන්න කියලා. මෙන්න මේ ඔක්ටා කප්ලර් එක මේ ගොඩක් SMPS වල එහෙම බලා ගන්න පුළුවන් මේ ඔක්ටා කප්ලර් එක. මේක චෙක් කරන්න හැටි තමයි අද මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. මේ ඊට කලින් ඔයගලන්ට පොඩි ඔක්ටා කප්ලර් එක චෙක් කරගන්න පොඩි කම්පොනන්ට්ස් ටිකක් assemble කරගෙන ඉන්නවා. මේ මෙන්න මේ විදිහට මෙන්න මේක තමයි මේ විදිහට තමයි assemble කරගන්නේ. මේක තමයි diagram එක. මේක මම 5 volt වලින් වැඩ කරන තමයි හදාගෙන තියෙන්නේ. මේ 230 ohm resistor දෙකක් දාලා තියෙනවා. ඕගොල්ලන්ට පැහැදිලිව කියලා කියනවා. එකතරගේ LED එක පැත්ත සහ prototype transistor එක LED එකේ පළවෙනි පින් එක මෙන්න මේ ඔක්ටාකප්ලර් එකේ ඩොට් එකක් තියෙනවා. අන්න ඒක තමයි ඔක්ටාකප්ලර් එකේ පළවෙනි පින් එක. ඒ කියන්නේ LED එකේ ධන එහා පැත්ත එක මේ තමයි LED එකේ ඍණ වෙන්නේ දෙවෙනි පින් එක. හතරවෙනි පින් එක තමයි එමිටර් එක මේ කලෙක්ටර් එක වෙන්නේ මේ ප්‍රොටෝටයිප් ට්‍රාන්සිස්ටර් එකේ. තුන්වෙනි එක තමයි එමිටර් එක වෙන්නේ. මෙන්න මේ විදිහට ඔයගලන්ට මේක assemble කරගන්න ඕන. ඒක assemble කරගෙන ඉන්න බෙඩ් බෝඩ් එක අපි ඒක බලලා ඉමු. මෙන්න මේ විදිහට තමයි මේ මම මේ බෙඩ් බෝඩ් එකේ assemble කරන් තින්නේ ඔය සර්කිට් එක. මහ ලොකු දෙයක් නෑ. රෙසිස්ටර්ස් දෙකයි LED බල්බ් එකයි තියෙන්නේ. ඔයගොල්ලෝ මේක 5 volt වලට එහා චෙක් කරනවා නම් මේ LED බල්බ් එකකින් චෙක් කරනවා අනිවාර්යයෙන් මේ රෙසිස්ටර් දෙකේ වැලියු ටික මේ වෙනස් කරගන්න ඕනේ. වැඩි වැලියු ටිකක් දාගන්න වෙනවා. ඔයගලන්ට මේ ඔයගොල්ලෝ අර කලින් මේක දකින්න නැති මේ මෙන්න මෙතන මේ ස්විච් එකක් දාලා තියෙනවා. ඒ ස්විච් එක තමයි මම මේ වයර් දෙකක් විදිහට අරන් තින්නේ. මේක ස්විච් එකක් දාගන්න ඕන එක තේරුමක් නෑ. මොකද මේක චෙක් කරගන්න ඒ ස්විච් එක ඕන හින්දා මෙතන මේ ඒ විදිහට තමයි මම ඒක වයර් කැල් දෙකක් ගාවලා තමයි ඒක මම කරන්න හදන්නේ. අපි දැන් යමු වීඩියෝ එකට. හරි. මෙන්න මේ දෙක තමයි මම මේ කිව්ව ස්විච් එක. මෙන්න මේ දෙක ගාවලා තමයි මම මේ දෙක ස්විච් කරගන්න හදන්නේ. දැන් මම මේකට පවර් දෙන්න පාවිච්චි කරන්නේ කම්පියුටර් පවර් සප්ලයි එකේ 5 වෝල්ට් එක තමයි ගන්නෙ. මම ගාව මේ ඔක්ටාකප්ලර්ස් තුනකුත් තියෙනවා. අපි ඒ තුන චෙක් කරගෙන බලමු. මම මුලින්ම මේකට මේ සර්කිට් එකට පවර් දීගෙන ඉන්නවා. හරි මම ඒකට පවර් ලබා දුන්නා. මුලින්ම අපි ඔක්ටාකප්ලර් එකක් ගමු චෙක් කරන්න මෙතනින් එකක්. මම මෙන්න මේ ඔක්ටාකප්ලර් එක ගන්නවා චෙක් කරන්න. ඒ සර්කිට් එකේ තියෙන විදිහට මේක ඔක්ටාකප්ලර් එක පාවිච්චි කරනවා. ඔයගලන්ට බ්‍රෙඩ් බෝඩ් එකක් නැත්නම් ඔයගලන්ට පුළුවන් වෙනම ඩොට් බෝඩ් එක හරි මේක ඉතාලම පහසුවෙන් assemble කරගන්න. අපි දැන් මම මේක මේ විදිහට සෙට් කරගන්නවා. ඔයගොල්ලෝ සෙට් කරන කලින් අනිවාර්යෙන් පැත්ත බලලා මේවට මේ සෙට් කරන්න. හරි මම මේක බෙඩ් බෝඩ් එකට සෙට් කරගත්තා. අපි දැන් බලමු මේ වයර් දෙක කැල් දෙක ගාවලා මේක වැඩ කරනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා මම මේ ස්විච් කරන සැරයක් මේ බල්බ් දෙක මේ ඔන් ඔෆ් වෙනවා. ඒ කියන්නේ මේ ඔක්ටාකප්ලර් එක හොඳයි. අපි තවත් ඔක්ටාකප්ලර් එකක් අරන් බලමු. මෙන්න මේ ඔක්ටාකප්ලර් එක අරන් බලනවා. මේකත් මේ විදිහට බෙඩ් බෝඩ් එකට දාගන්නවා. දාගෙන ඔයගලන්ට පේනවනේ
මම මේක ස්විච් මේ දෙක ගාවලත් නෑ වුණාට බල ලයිට් එක පත් වෙනවා. එහෙම වෙන්න බෑ. ඔක්ටෝප් එකක එහෙම වෙන්න බෑ. මොකද මේ හරිය LED එක පත් වෙලා වුණා අනිත් එක පත් වෙනවා. මේ LED එක පත් වෙන්නේ නැතුවත් මේක පත් වෙනවා. يعني ඔක්ටෝප් එකේ තියෙන LED එක ගැන මම කිව්වේ. දැන් මම මේ ස්විච් එක ගාවන්න නැති වුණත් මෙහෙම LED බල්බ් එක පත් වෙන්න බෑ. ඒ කියන්නේ මේ ඔක්ටෝප් එක ප්‍රොටෝටයිප් ට්‍රාන්සිස්ටර් එක ෂෝට් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔක්ටෝප් එක හොඳ නෑ. හරි අපි අනිත් ඔක්ටෝප් එක චෙක් කරගමු. හරි. ඔන්න දැන් මේකම චෙක් කරගමු. ඔන්න පේනවා ඒ ඔක්ටෝප් එකත් හොඳයි. මෙන්න මෙහෙම විදිහට තමයි ඔක්ටෝප් එක චෙක් කරගන්න පුළුවන් ඒසිම ක්‍රමේ. සමහර විට ඕගොල්ලෝ සෙට් කරන ඔක්ටෝප් එකේ මේ විදිහට චෙක් කරන්න සමහරට එහෙම ගෑවුවත් ඔන්න නැති වෙන පුළුවන්. ඒ කියන්නේ ඔක්ටෝප් එකේ LED එක පැත්ත පිච්චිලා තියෙන LED එක පිච්චිලා ඔක්ටෝප් එක ඇතුලේ තියෙන. එහෙමත් වෙනවා. දැන් මගේ මේ අවුල්ගේ ඔක්ටෝප් එකේ ට්‍රාන්සිස්ටර් එක තමයි ෂෝට් වෙලා තිබ්බේ. එහෙනම් මම මේ වීඩියෝ එක ඔයගලන්ට තේරුණා කියලා හිතනවා. ඔයගලන්ට තේරුණ දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයගලන්ට ඉලෙක්ට්‍රොනික වලට ආස කැමති යාළුවෝ ඉන්නවනම් වීඩියෝ ෂෙයා කරලා channel එකට සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොටම ජය වේවා.